හෙලෝ යාළුවනේ සුබ දවසක් වේවා මගේ channel එක බලන යාළුවෝ හැමෝටම මම අද ඔයාලට කියලා දෙනවා කඩෙන් ගන්න බෞද්ධයකට කොහොමද අපි ඉන්ඩිකේටර් බල්බ් එකක් සෙට් කරන්න කියලා. ඉන්ඩිකේට් වෙන්න ඒ කියන්නේ කරන්ට් එකට ප්ලග් කරාන් පස්සේ අපිට බලා ගන්න ඕනි බෞද්ධයකට කරන්ට් එක එනවද කියලා. අපි ඒක බලා ගන්න ඉන්ඩිකේට් බල්බ් එකක් කොහොමද බෞද්ධයකට දාන්නේ කියලා බලමු. ඉස්සෙල්ලම මං ගාව තියෙන වොට් 40ක බවුත් එකක් මේක. මං ඒක මෙතන තියෙන ඇන තුන ගලවලා හිටන් මේ වෙන් කරගෙන තියෙනවා. මේ තියෙන ඒකේ කොයිල් එක පළමුව කරන්න ඕනි අපිට මේ චූටි LED බල්බ් එකක තොප්පිය උඩ මුදුන හිර කරගන්න පුළුවන් විදිහට චූටි මෙන්න මෙහෙම ප්ලාස්ටික් එකේ තව්වක් විදගෙන මෙන්න මේ ආකාරයට LED බල්බ් එක හිර වෙන විදිහට මේ සිදුරක් විද ගන්න එක. ඊට පස්සේ මම මේ තියෙන්නේ එහෙම කරගත්ත බවුත් එක. මේකේ කරන්ට් වයර් දෙක තියෙනවා. මේක නිව්ට්‍රල් එක ෆේස් එක. ඒකට මම යොදාගෙන තියෙනවා මෙතන 180 කිලෝ ඕම්ස් රෙසිස්ටරයක්. ඔයාලට පේනවා ඇති මෙතන 180 කිලෝ ඕම්ස් රෙසිස්ටරයක් යොදාගෙන තියෙනවා. මේ තියෙන LED බල්බ් එක. මේකේ LED බල්බ් එකේ ධන අග්‍රය පැත්තට ඒ කියන්නේ මේ LED මේක ගත්තොත් LED බල්බ් එක මෙහෙම තියෙනවා. මේකේ මෙන්න මේ දිග අග්‍රයේ තියෙන පැත්ත ධන ඒකට කපලා හරි ගස්සගෙන තියෙනවා රෙසිස්ටරේ ධන අග්‍රයට. ඒක මෙන්න මේ ආකාරයෙන් හරි ගස්සගෙන තියෙනවා. ඒක අපි පාස් ගමු. ෂෝට් වෙන එක නැති වෙන්න දාන්න හීට් ලිව්. හරි. මේ ආකාරයට අපි ඒක හදා ගන්න ඕනි. ඊට පස්සේ කරන්න තියෙන අර අපි බිදගත්ත තව්වට මේ LED එක හිර කරන්න. මේ ආකාරයට හිර කරගන්නවා. ඊට පස්සේ බවුත් එක කලින් තිබුණ ආකාරයටම සව කර ගැනීමක් කරන්න ඕනේ. මේ ආකාරයෙන් දාලා දාන්නට තියාගෙන එන ටික දාන්න තියෙනවා. මේකේ අර 180 කිලෝ ඕම්ස් රෙසිස්ටරේ 180 කිලෝ ඕම්ස් රෙසිස්ටරේ දුඹුරු අලු කහ රන් තමා කලර් කෝඩ් එක. හොඳට මතක තියාගන්න. දුඹුරු පාට, අලු පාට, කහ පාට, රන් පාට. අපි මේ කරන්ට් එකට කනෙක්ට් කරලා බලමු. මේ බලන්න යාළුවනේ. එතකොට අපිට කරන්ට් එකට කනෙක්ට් කරාන් පස්සේ මෙන්න මේ ආකාරයෙන් ඉන්ඩිකේට් බල්බ් එක දැල් වෙනවා පේනවා. එතකොට අපිට ඉතා පහසුයි මේ බවුත් එකට කරන්ට් එක එනවද නැද්ද කියන එක ඕනම වෙලාවක බලා ගැනීමට. ස්තුතියි.